නවන්න රූපේන නරෝ සුජානෝ. භාග්‍යතුන් වහන්සේ අපිට අනුශාසනා කරනවා මිනිස්සු රූපයෙන් හැඩයෙන් පාටින් හඳුනා ගන්නට බෑ. දිනක් කොසල් මහා රජතුමා බුදුහාමුදුරුවෝ සමග කතා කරමින් ඉන්න වෙලාවක ඒ අසලින් ගමන් කරනවා ආගමික කණ්ඩායම් කීපයක්. ඒ වෙලාවේ මහරජතුමා ඒ අයට වැඳ නමස්කාර කරනවා. එහෙම කරලා අවසානයේ බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ ගියපු පිරිස මේ බමුණන් පිරිස බ්‍රාහ්මණීය පිරිස රහත් අය වෙන්න පුළුවන් නේද? ඒ විදිහට බුදුහාමුදුරන්ගෙන් අහුවන් පස්සේ බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මහරජ කෙනෙක් දුටුව පමණින් දැකීමෙන්ම කෙනෙක් කවුද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ අයව ප්‍රඥාවෙන් යුක්තව ඇසුරු කර බලන්න ඕන. ඒ අය මොන වගේ ගතිකවතුන් වලින් යුක්ත කෙනෙක්ද කියලා හඳුනා ගන්න ඇසුරු කරලාම බලන්න ඕන කියන කාරණා බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී මතක් කරනවා. කොහොමද ඇසුරු කරලා බලන්නේ? ප්‍රඥාවන්තව ඇසුරු කරන්න ඕන. ඒ ඇසුර තුළ ඕන් මොන වගේ ගතිකවතුන් වලින් යුක්ත පිරිසක්ද කියන කාරණාව ප්‍රඥාවෙන් උසල බලන්න ඕන. ඔබේ ජීවිතයේදී ඔබට මුණ ගැහෙන මිනිස්සුත් ඔබ වරදවා තේරුම් ගන්නට ඇති. දැන් සමහර වෙලාවට ඔබටත් මේ අත්දැකීම ඇති. යම් පුද්ගලයෙක් ඔබට අනර්ථයක් සිද්ධ කරන් පස්සේ වරදක් ඔබට සිද්ධ කරන් පස්සේ ඔබ කියන දෙයක් තමයි මම හිතුවේ නෑ එයා මට එහෙම කරાવી කියලා. මොකක්ද කියන්නේ? මම හිතුවේ නෑ එයා එහෙම මට කරાવી කියලා. අන්න. ඒතර ඔබ එහෙම ඒ වෙලාවේ කියන හේතුව මොකක්ද? ඔබ කල් ඇතුව ඒ කෙනා මොන වගේ පුද්ගලයෙක්ද කියලා හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ නිසා ඔබට ඒ අයගේ ආශ්‍රය තුල පීඩා විඳින්න සිද්ධ වුණා. යම්කිසි අගතියකටපත් වෙන්න සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ අපිට මතක් කරේ ඒකයි මිනිස්සු පිළිබඳව විනිශ්චය කරන්න. ඒ කෙනා හරියටම කවුද කියලා තහවුරු කරගන්න. ඉක්මන් වෙන්න එපා. දුටුව පමණින් ඒ කෙනාගේ රූප සපුවෙන් පාටයෙන් ඒ අයව හඳුනා ගන්න බෑ. ඒ නිසා ලස්සන වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්, මිහිර ලෙස කතා කරන්න පුළුවන්, ධනය තියෙන්න පුළුවන්, ධනය නොමැති වෙන්න පුළුවන්. ඒ කෙසේ කොහොම වුණත් පුද්ගලයන් කවුද කියන කාරණාව හඳුනා ගන්න ඒ බාහිර කිසිම දෙයකින් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුර මතක් කරේ නවන්න රූපේන නරෝ සුජාන. වර්ණයෙන් රූපයෙන් හැඩයෙන් අපිට මිනිස්සු කවුද කියලා හරියටම කියන්න බෑමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරනවා ප්‍රඥාවන්තව ඇසුරු කිරීම තුළ අපිට මේ පුද්ගලයන් කවුද කියන කාරණාව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේදී ඔබට වැරදෙන බොහෝ තැන් වරදින්නේ නොගැලපෙන මිනිස්සු නිසා, නොගැලපෙන ආශ්‍රයයන් නිසා. නිසා කෙනෙක් කවුද කියලා හඳුනාගන්නේ නැතුව වැරදි මතවල ඉඳලා ඒ ඇත් එක්ක කටයුතු කරලා අවසානයේ ඔබ කනගාටුවට දුකටපත් වෙන්න පෙර අවබෝධ කරගන්න මිනිස්සු කියලා කියන જાතිය කවුද කියන කාරණාව දැනගන්න හරීම අපහසුයි.